අද නම් මට පොඩ්ඩක් දුකයි. ඒ වගේම පොඩි බයකුත් තියෙනවා. මොකද ඔෆිෂියලි අද අපේ 4th year එක ඉවර වෙනවා. ඊට පස්සේ අපිට මාසික නිවාඩුවක් හම්බුණා. ඉතින් මම අද ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ නිවාඩුවෙන් පස්සේ අපේ ෆයිනල් ඉයර් එක පටන් ගන්නවා. ඉතින් දැන් අද ගෙදර යනවා කියන එක වෙනදට වඩා ටිකක් වෙනස්. මොකද මාසයක් ගෙදර ඉන්න යන්නේ අපිට සාමාන්‍යයෙන් නිවාඩු වැඩි හම්බෙන්නේ නැහැ. එක්සෑම් එකක් වගේ තිබුණොත් එහෙම එක ඉවර වෙලා සමහර වෙලාවට සතියක් විතර නිවාඩු හම්බෙනවා. ඒක හැමදාම හම්බෙන්නේ නැහැ. ආපහු අවුරුද්දට අපිට නිවාඩුවක් හම්බෙනවා. ආයෙ ක්‍රිස්මස් එකේ නිවාඩුවක් හම්බෙනවා. ඔච්චර තමයි ඉතින් අපිට නිවාඩු විදියට හම්බෙන්නේ. හැබැයි දැන් අපිට මාසික නිවාඩුවක් හම්බෙලා තියෙනවා ගෙදර ගිහිල්ලා එන්න. හැබැයි ඒක හම්බෙලා තියෙන්නේ අපේ 4th year එක අවසානයේ. ඉතින් අපිට කැම්පස් එකේ ඉන්න තියෙන්නේ අවුරුදු 5යි. ඒ අවුරුදු 5න් අවුරුදු 4ක්ම ගෙවිලා ඉවර වෙලා කියන හැඟීම දැනෙනකොට ඒක ඉතින් ඇත්තටම ටිකක් විතර දුක්බරයි. මොකද කැම්පස් එක කියලා කියන්නේ අපේ කැම්පස් එකට එන ඕනම කෙනෙක්ගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙන තැන. ජීවිතේට ගොඩාක් අලුත් මතක එකතු වෙනවා, අලුත් යාළුවෝ එකතු වෙනවා, අලුත් අත්දැකීම් එකතු වෙනවා. ඉතින් අර ඒ දේවල් එක්ක අවුරුදු 4ක් තිස්සේ ඉඳලා දැන් තව එක අවුරුද්දයි අපිට මේක ගෙවන්න තියෙන්නේ. ඉතින් අර ඒ දේ මතක් වෙද්දි ගොඩක් දුක හිතෙනවා. හැබැයි ඉතින් අපි ෆයිනල් ඉයර් එකට යනවා කියලා කියන්නේ දැන් ෆයිනල් ඉයර් එකේ ඉන්න කට්ටිය එයාලගේ මුළු කැම්පස් ජීවිතේම ඉවර කරනවා. ඉතින් එයාලට මීටත් වඩා දුක ඇති. හැබැයි ඉතින් ඒ දුකටත් වඩා මේ දවස්වල නම් බයක් තමයි ඒගොල්ලන්ට ඇත්තේ. ඉතින් කොහොම හරි දැන් ෆස්ට් ඉයර් එකේ ඉඳන් අපි කැම්පස් එකට ආවට පස්සේ අපිට මේ හැමදේම අලුත්නේ. යුනිවර්සිටි එකත් අලුත්, ෆැකල්ටි එකත් අලුත්, යුනිවර්සිටි ලයිෆ් එක කියන එකත් අලුත්ම අලුත්. ඉතින් ඒ හැම දෙයක්ම අපිට උඩ බැච් වල ඉන්න කට්ටිය අපිට කියලා දෙනවා. ඉතින් ඒ දේවල් අපේ බැච් එකේ ඉන්න කට්ටිය එකට එකතු වෙලා තේරුම් අරගෙන මේ ජීවිතේට ටික ටික හැඩ ගැහෙනවා. ඉතින් එහෙම අපි සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් යනකොට තව අලුතින් බැචස් එනවා. ඉතින් යාළුවටත් අපි මේ දේවල් කියලා දෙනවා. අර ඒ වගේ ඉතින් මේක අර දම් වැලක් වගේ හැමදාම දිගට යනවා. ඉතින් එහෙම ගිහිල්ලා දැන් අපේ අවුරුදු 4ක් ගෙවිලා තියෙනවා. තව එකයි අපිට ඉතින් මේ ලස්සන යුනිවර්සිටි එකේ ගෙවන්න තියෙන්නේ. අපි ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සුන්දරම කාලේ පාසල් කාලේනේ. ඉතින් සමහර අයට නම් පොඩි එක්සෙප්ෂන්ස් ඇති. ඒ වුණාට සමස්තයක් විදියට ගත්තට පස්සේ අපි හැමෝගෙම ලස්සනම කාලේ, සුන්දරම කාලේ තමයි පාසල් කාලය කියලා කියන්නේ. ඉතින් ඉස්කෝලේ යනකොට අපිට කිසි වගකීමක් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා එන්න තමයි තියෙන්නේ. යාළුවෝ හම්බෙනවා, සෙල්ලම් කරන්න පුළුවන්. අර ඒ වගේ ජීවිතයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම නැති වුණත් අර ඒ ජීවිතේම තව එක්ස්ටෙන්ඩඩ් වර්ෂන් එකක් වගේ තමයි ඉතින් යුනිවර්සිටි එක කියලා කියන්නේ. ඉතින් මෙහි ආවට පස්සේ ඉස්කෝලේට වඩා වගකීමක් තියෙනවා. ඊට වඩා අපි හොඳින් අපේ අධ්‍යයන කටයුතු කරගන්න වෙනවා. මොකද පාසල් කාලේ එකේ ඉඳන් 13 වෙනකම් වසර ගොඩාක් තියෙනවානේ. ඉතින් ඒ හැමතැනකම තීරණාත්මක කඩීම් නැහැ. හැබැයි යුනිවර්සිටි එකට ආවට පස්සේ අපි අනිවාර්යෙන් මේ ඩිග්‍රී එක ගන්න ඕනේ. නැත්තම් මෙච්චර කාලයක් ඉස්කෝලේ ගිහිල්ලා යුනිවර්සිටි එකටත් ඇවිල්ලා ඒක අපිට කරගන්න බැරි වුණොත් එහෙම ඒ ඔක්කොම මහන්සිය අපත යනවනේ. ඉතින් ඒ වගකීම තිබුණාට අර ඉස්කෝලේ වගේම තැනක් තමයි යුනිවර්සිටි එකත් කියලා කියන්නේ. මොකද අපිට රස්සාවකට යන්න නෙවෙයි තියෙන්නේ, ඉගෙන ගන්නම තමයි තියෙන්නේ ඉස්කෝලේ වගේම. ඉතින් කැම්පස් ජීවිතය කියලා කියන්නේ පාසල් ජීවිතේම තව ටිකක් වැඩිපුර විඳින්න හම්බෙච්ච ටිකට් එකක් වගේ. ඉතින් ඒක නිසා ඒ සුන්දර ඔයගොල්ලෝ ගෙවපු පාසල් ජීවිතේම තව ටිකක් එහාට ගෙවන්න අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කළා කැම්පස් එකට එන්න. ඉතින් හැමෝම වගේ කියනවා පේරාදෙණිය තමයි ලංකාවේ තියෙන ලස්සනම යුනිවර්සිටි කියලා. ඉතින් පේරාදෙණිය විතරක් නෙවෙයි ලංකාවේ තියෙන මොන යුනිවර්සිටි එකත් ලස්සනයි. මොකද ඒ හැම ඒකටම ආවේනික වෙච්ච කල්චර් එකක් තියෙනවා. ඒකටම ආවේනික වෙච්ච දේවල් තියෙනවා. ඉතින් කැම්පස් ජීවිතය කියන එක ගත්තට පස්සේ හැම එකේම පොදු විදිහට තියෙනවා. හැබැයි ඒකටම ආවේනික විදිහට. ඉතින් මොන කැම්පස් එකට ගියත් ඔයාලට ඒ අත්දැකීම් ගන්න පුළුවන්, ඒ ජීවිතේ විඳින්න පුළුවන්. ඒක නිසා ඔයාලා කොහොම හරි අදිෂ්ඨානයක් තියාගන්න කැම්පස් එකට ඇතුළත් වෙනවා කියලා. ඉතින් ඔයාලා එන කෝස් එක අනුව ඔයාලට කැම්පස් එකේ ගත කරන්න තියෙන කාලය වෙනස් වෙනවා. ඒක අවුරුදු 3ක් 4ක් 5ක් 6ක් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයාලා කැම්පස් එකේ ඉන්න කාලය ඇතුළත ඔයාලගේ ජීවිතේට ලබා ගන්න පුළුවන් ඔක්කොම දේවල් ටික ලබා ගන්න. මොකද දැන් අවුරුදු 4ක් ගෙවිලා තියෙනවා අපේ. සමහර වෙලාවට අපිට හිතෙනවා
මේ අවුරුදු 4 ඇතුළත අපිට මීට වඩා සමහර දේවල් කරන්න තිබුණා නේ කියලා. ඉතින් එහෙම පසුතැවීමක් ඇති වෙන්නේ නැති වෙන්න ඔයාලගේ කැම්පස් ජීවිතේ හරි ලස්සනට විඳින්න. මොකද කැම්පස් ලයිෆ් එක කියන එක අපහු ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේක හැමෝටම හම්බෙන්න දෙයක්වත් නෙවෙයි. ඉතින් ඔයාලට chance එකක් ගන්න පුළුවන්කම තියෙද්දි ඒක මග අර ගන්න නැතුව අනිවාර්යෙන්ම මේ chance එක ගන්න. අපේ මේ දාපාල කන්වොකේෂන් එකක් දැන් ළඟ එනවා. ඉතින් මුළු කැම්පස් එකම මේ දවස්වල ඒකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. හැම ෆැකල්ටි එකේම තින්ත ගන්නවා, තනකොළ කපනවා. ඒ වගේ ඉතින් කන්වොකේෂන් එකට හැමෝම ලෑස්ති වෙනවා. කන්වොකේෂන් කාලේ කියන්නේ ඉතින් අපේ කැම්පස් එකේ තියෙන ලස්සනම කාලයක්. ගෙදර යන්න කලින් අපි ගිහිල්ලා පොඩ්ඩක් පූල් එකත් බලලා එමු. මොකද පූල් එක කියලා කියන්නේ දැන් මගේ ජීවිතේ විශේෂ තැනක්. මොකද ඔයාලා දන්නවා වගේ ඩාන්සින් මට පොඩ්ඩක් පුළුවන්. ඉතින් ඉස්සර ඉඳන් මට පුළුවන් විදියට මම ඒක කරගෙන ආවා. හැබැයි ස්විමින් කියන්නේ මට ඉස්සර බැරිම දෙයක්. ඉතින් ඒ වුණාට පොඩ ආසාවට පුරුදු වුණා. කැම්පස් එන්න කලින් කොහොම හරි මට පීනන්න පුළුවන්කම තිබුණා. හැබැයි කැම්පස් ඇවිල්ලා මේ පූල් එකට බහැලා තව ප්‍රැක්ටිස් කරාට පස්සේ තමයි ඒ හැකියාව තව දියුණු වුනේ. ඉතින් ඒ වගේම ස්ට්‍රෙස් වුණාම හිත නිදහස් කරගන්න ආවෙත් මෙතෙන්ට තමයි. කුරුල්ලන්ට පියාඹන්න පුළුවන්නේ. හැබැයි මිනිස්සුන්ට පියාඹන්න බෑ. ඒත් මිනිස්සුන්ටත් පියාඹන්න පුළුවන් වෙන තැනක් තමයි වතුර කියලා කියන්නේ. ඉතින් වතුරට බැස්සට පස්සේ අපි එකපාරටම ගිලෙන්නේ නෑනේ. අපේ අත් කකුල් කොහෙවත් වැදෙන්නේ නෑ. අපිව පාවෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඒක නිසා අපේ ඇඟත් සැහැල්ලු වෙනවා, මනසත් සැහැල්ලු වෙනවා. ඉතින් ස්ට්‍රෙස් එකක් ආව වෙලාවකට වගේ පූල් එක කියලා කියන්නේ බැහැලා ඉන්න හොඳම තැනක්. ඒ වගේ ඉතින් මගේ ජීවිතයට එකතු වෙච්ච අලුත් දෙයක් තමයි පූල් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් ස්විමින් කියලා කියන්නේ. ඉතින් ඔයාලගේ ජීවිතේටත් ඒ වගේ අලුත් දේවල් එකතු කර ගන්න පුළුවන් මේ වගේ අලුත් තැනකට ආවට පස්සේ. ඉතින් කැම්පස් එක කියන්නේ ඔයාලට ලැබෙන අලුත් ජීවිතයක් වගේ. එහෙ ඉන්න කවුරුත් ඔයාලගේ අතීතය දන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් අලුත් දේවල් මෙහෙදි try කරන්න. ඒ try කරපු දේවල් ඔයාලගේ ජීවිතේට හොඳයි වැදගත් වගේ හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ දේවල් ටිකටම ඔයාලගේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. අපේ ෆයිනල් ඉයර් එක කියලා කියන්නේ ගොඩාක්ම අමාරු ඉයර් එකක්. මොකද ෆයිනල් ඉයර් එක ඉවර වෙද්දී අපි හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට අපි ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. ඉතින් ස්ටඩි ලීව් එක පාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් එක්සෑම් එකක් නෙවෙයි අපිට අන්තිමටම තියෙන්නේ. ඉතින් ඒක නිසා දිගටම ටික හරි වැඩ කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මේක අන්තිමට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට ෂුවර් එකක් නැහැ දිගට මට වීඩියෝස් හදලා දාන්න පුළුවන් වේද කියලා. ඉතින් ඒකට සමා වෙන්න කියලා කියනවා. හැබැයි ඔයගොල්ලෝ තේරුම් ගනී කියලාත් හිතනවා. මට පුළුවන් විදිහට මම ෂෝට්ස් හරි හදලා දාන්න බලන්නම්. හැබැයි දිග vlogs වගේ වීඩියෝස් නම් දාන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපිට මොනවා හරි නිවාඩුවක් වගේ දෙයක් හම්බුනොත් එහෙම අපි කොහේ හරි ගියොත් එහෙම vlog එකක් කරලා දාන්නම්. හම්බෙන chance එකකදී මම මොනවා හරි කැම්පස් එකේ දේවල් හරි පෙන්වන්නම්. හැබැයි දිගටම වීඩියෝස් දාන්න පුළුවන් වෙයිද කියලා නම් ෂුවර් එකක් නැහැ. මොකද මම වීඩියෝස් ගත්තත් ඒව එඩිට් කරන්නත් ඕනේනේ, වොයිස් කරන්නත් ඕනේනේ. ඒකට තමයි ඉතින් මට ගොඩක්ම වෙලා යන්නේ. ඒකට වෙලාවක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා තමයි ෂුවර් එකක් නැත්තේ. ඉතින් ඒකට සමාව දෙන්න කියලා මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මම තව ගත්ත වීඩියෝස් ටිකක් තියෙනවා කැම්පස් එකේ. ඒ වගේම කට්ටිය ආප් දේවල් ටිකකුත් තියෙනවා කියන්න කියලා. ඉතින් ඒ වීඩියෝස් ටික මම කොහොම හරි මේ නිවාඩුවේ හදලා තියාගෙන ඉස්සරහට දාන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට අහන්න මොන හරි දෙයක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න. මම ඒ වීඩියෝස් හදද්දී ඒවට උත්තර පුළුවන් විදිහට ඒ වීඩියෝස් වලදී දෙන්න බලන්න. මට කට්ටිය කියලා තිබුණා HS ෆැකල්ටි ගැන, ඉන්ජිනියරින් ෆැකල්ටි ගැන, ඩෙන්ටල් ෆැකල්ටි ගැන විස්තර ටිකක් කියන්න කියලා. ඉතින් මම try එකක් දෙන්නම්. ඒ ෆැකල්ටිස් වල ඉන්න ළමයිගෙන් අහලා ඔයාලට විස්තර ටිකක් දෙන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොන වගේ විස්තරද ඔයගලන්ට දැනගන්න ඕනි කියලා. මට හැම එකක්ම එයාලකින් අහන්නත් බැරි වෙයි. මොකද එයාලටත් වැඩනේ. ඉතින් ඒක නිසා ඔයාලට වැදගත්ම වෙයි කියලා හිතෙන ප්‍රශ්න විතරක් කියන්න. මම ඒවට උත්තර අහලා කියන්න try එකක් දෙන්නම්. ඒ වගේම කවුරු හරි දැන් ගොඩ කාලයකට කලින් මට කියලා තිබුණා කැම්පස් එකේ තියෙන හොල්මන් කතා හොයලා කියන්න කියලා. ඉතින් මට ඒක නම් හොයාගන්න බැරි වුණා ඇත්තටම. ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. ඉතින් මම ආපහු කාගෙන් හරි අහලා බලලා වෙලාවක් තිබුණොත් එහෙම ඒන් එකක් හරි කියන්න try එකක් දෙන්න. තව කට්ටිය මගෙන් අහලා තිබුණා මෙඩිකල් ෆැකල්ටි එකෙන් කලින් කරා නම් හොඳයි කියලා හිතන කෝස් මොනවාද කියලා. ඉතින් ඔයාලා ඉංග්‍රීසි හදාගත්තා නම් ඒ ඇති වෙයි. IT එහෙම නම් ගොඩක් ඕන වෙන්නේ නැහැ. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ මම ඔයාලට හොඳ ඉංග්‍රීසි කෝස් එකක් ගැන විස්තරයකුත් කිව්වා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් ඒකත් ගිහිල්ලා බලන්න.
තමගේ යාළුවෙක් මට කිව්වා ස්ටඩි ව්ලොග්ස් කරන්න කියලා. ඉතින් ඉස්සරහට මට ගොඩක් ස්ටඩි කරන්න තමයි තියෙන්නේ. හැබැයි මන් දන්නේ කොහොමද ඒක කරන්න ඕන කියලා. මම පාඩම් කරනවා නිකන් කැමරාව සෙට් කරලා තියනවා විතරයිද කියලා මට අයිඩියා එකක් නැහැ. ඉතින් ස්ටඩි ව්ලොග්ස් වලට ඔයාලත් කැමති නම් ඔයාලා මට කියන්න මේ වගේ ව්ලොග් එකක ඔයාලා මොනවද දකින්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම ඩේ ව්ලොග්ස් එහෙමත් ඉස්සරහට මට කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හදිසියවත් කරන්න පුළුවන් වුණොත් එහෙම මට ඔයාලා කියන්න ඩේ ව්ලොග්ස් වලත් ඔයාලා මොන වගේ දේවල්ද දකින්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ ඇතින් පේන අපේ ෆැකල්ටි එක හවසට බහිනකොට නම් මෙතන මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. අපේ හොස්ටල් එක පාරට පොඩ්ඩක් මෙහෙන් තියෙන නිසා වැඩි වාහන සද්ද ඇහෙන්නෙත් නැහැ. ඉතින් මේ පාලමුඩට ආවට පස්සේ හරිම නිදහසක් හරිම නිස්කලංක ගතියක් තමයි දැනෙන්නේ. ඉතින් අපේ හොස්ටල් එක විතරක් නෙවෙයි පේරාදෙණියේ දින ගොඩාක් හොස්ටල්ස් වලට හවසට මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. හොස්ටල් එක කියලා කියන්නේ කැම්පස් ජීවිතේ භාගයක් විතර පිරලා තියෙන තැනක්. ඉතින් කැම්පස් යන හැමෝටම හම්බෙන්නේ නැහැ වගේම තමයි හොස්ටල්ස් උත් හැමෝටම හම්බෙන්නේ නැහැ. හැබැයි හොස්ටල්ස් හම්බෙන්න chance එකක් වාට තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම ගන්න. මොකද ගෙදර ඉඳන් කැම්පස් යනවා වගේ ෆීලිං එකක් නෙවෙයි හොස්ටල් එකේ ඉඳගෙන කැම්පස් යනවා කියන ෆීලිං එක. මොකද අපි හැමදාම ජීවත් වෙන්නේ කැම්පස් එක ඇතුලේ නිසා. ඉතින් ඔයාලා කැම්පස් ආවට පස්සේ පොතටම විතරක් සීමා වෙලා ඉන්නත් එපා. බාහිර වැඩ විතරක් කර කර ඉන්නත් එපා. ඒ දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න. ඉතින් ඔයාලගේ ෆැකල්ටිස් ගත්තට පස්සේ ෆැකල්ටිස් වල ලස්සන ඉවෙන්ට්ස් ඕගනයිස් වෙනවා. ඉතින් ඒවට යන්න, ඒවට ගිහිලා ෆැකල්ටි එකේ අනිත් බැචස් වලින් යාළුවෝ ඇති කරගන්න. ඒ වගේම යුනිවර්සිටි වලත් ඕන තරම් ලස්සන ඉවෙන්ට්ස් ඕගනයිස් වෙනවා. ඒවටත් යන්න. ඒවට ගිහිලා අනිත් ෆැකල්ටිස් වල යාළුවෝ ඇති කරගන්න. ඉතින් ඒ ඔක්කොම එකට එකතු වුණාට පස්සේ තමයි ලස්සන කැම්පස් ජීවිතයක් හම්බ වෙන්නේ.